අඟහරු මත ජීවයේ තිබූ බවට හැඟවෙන සාක්ෂි පර්සවියරන්ස් රෝවරයේ සොයාගත් බව නාසා ආයතනය ප්‍රකාශ කරනවා. අඟහරු ග්‍රහයා මත සිඳී ගිය විලක එසේත් නැතිනම් ආවාටයක පත්ලේ තිබී සොයාගන්නා ලද පාෂාණයක් යොදාගෙන අවුරුද්දක් පුරා කරන ලද පර්යේෂණයක මුල් ප්‍රතිඵලයයි මෙලෙස නාසා ආයතනය ප්‍රකාශයට පත් කරන්නේ. නාසා ආයතනය පවසන්නේ මෙම පාෂාණය නිම වී ඇති ඛනිජ වර්ග ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හඟවන සාධකයක් බවයි. නමුත් සමහර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම ඛනිජ වර්ග ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තොරවද ස්වාභාවිකව නිපද වෙන බවයි. අතීතයේ අඟහරු ග්‍රහයා අද මෙන් ජීවයේ පැවැත්මට නුසුදුසු රුදුරු පරිසරයකට හිමිකම් කී ග්‍රහයෙක් නොවේ. අතීතයේ අඟහරු ග්‍රහයා මත ජලය තිබූ බව සනාථ වූ කරුණක්. පර්සවියරන්ස් රෝවරය ජෙසරල් ආවාටය ගවේෂණය කරන්නට පටන් ගත්තේ 2021 දී. ජෙසරල් ආවාටය අඟහරු මත විලක පතුල ලෙස පිළිගැනෙනවා. රෝවරය මෙම ආවාටය පතුලේ අවසාදිත ද්‍රව්‍ය රොන් මඩ ආදිය ජීවය තිබූ බවට පිළිගැනෙන සාධක සඳහා විශ්ලේෂණය කරමින් සිටියා. සැෆායර් කැනියන් සාම්පලය එසේත් නැතිනම් 25 වෙනි සාම්පලය රෝවරය සොයාගන්නේ 2024 ජූලියේදී. එම සාම්පලය පහසුවෙන් බිඳෙන සුළු රතු පැහැති පාෂාණයක්. එහි ඉතා කුඩා කළු තිත් දක්නට ලැබෙනවා. ඒවා හඳුන්වන්නේ පොපි සීඩ්ස් නමින්. ඒ වගේම වඩා විශාල පුල්ලි වැනි තිත් දක්නට ලැබෙනවා. ඒවා හඳුන්වන්නේ ලෙපර්ඩ් ස්පොට්ස් නමින්. නාසා විද්‍යාඥයින් මෙම තිත්වලට හේතුව මීට අවුරුදු බිලියන 3.8ක් අතර කාලය තුල අඟහරු තුල ජලය පැවති සමයේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය හැකි බවට ප්‍රකාශයට පත් කළේ නේචර් ජර්නලයේ මෙම පර්යේෂණය පළ කරමින්. රෝවරය ෂර්ලොක් උපකරණය යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් එහෙමත් නැත්නම් රාමන් වර්ණාවලි මානය නැමැති ක්‍රමවේදය යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් තහවුරු වුණේ පාෂාණය තුල කාබනික ද්‍රව්‍ය ඇති බවයි. රාමන් වර්ණාවලි මානය විසින් හඳුනා ගන්නා G-band නැමැති උච්චය මූලික පීක් එකක්. එහෙමත් නැත්නම් මූලික උච්චයක් ලෙස හඳුනා ගැනෙන අතර රාමන් විතැන්වීම සෙන්ටිමීටරයට 1600ක් වන විට සනාථ කරන්නේ කාබනික ද්‍රව්‍ය ඇති බවයි. මීට අමතරව මෙම පාෂාණයේ හමු ඛනිජ ද්‍රව්‍ය දෙකක් වන විවිනයිට් සහ ග්‍රීගයිට් කාබනික ද්‍රව්‍ය මත ශුද්ධ ජීවීන් ක්‍රියා කර ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස නිමවීමට හැකි බවයි නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඇමරිකානු ජනාධිපති විසින් කරන ලද නාසා වැය කප්පාදුව නිසා අඟහරු සාම්පල් ගෙන ඒමේ අභ්‍යවකාශ මෙහෙයුම නතර කර තිබෙනවා.